සුබ දවසක් වාසනාවන්ත දවසක් වේවා කියලා පිළිගන්නවදත් ඔයාලා හැමෝම. ජ්‍යොතිෂය කියලා කියන්නේ හුදෙක් අනාගතය කීමේ ශාස්ත්‍රයක් විතරක් නෙමෙයි ගහ බලපෑම් නිවැරදිව හඳුනාගෙන අපගේ ජීවිතේ වඩා සාර්ථක කර ගැනීමට මඟ පෙන්වන උතුම් දර්ශනයක්. බොහෝ දෙනෙක් සෙනසුරු මාරුව එහෙම නැත්නම් මේ හින උදාගේ මාරුව කියන වචනේ ඇහුව ගමන් බාහිරපත් වෙනවා. සෙනසුරු කියලා කියන්නේ විපත්ති ගෙනෙන දුක් කරදර ඇති කරන ගහයක් විදියට සමාජයේ මහා වැරදි මතයක් ස්ථාපනය වී තියෙනවා. හැබැයි සැබෑ වෛදික ජ්‍යොතිෂයට අනුව සෙනසුරු කියන්නේ අපිට කර්මානුරූපව ඵල ලබා දෙන කර්මකාරක හේවත් යුක්තියේ දෙවියා. ඉතින් එළඹෙන ජුනි 19 වෙනි දින බලවත් සෙනසුරු මාරුවක් සිදු වෙනවා. පෙර පැවති සියලු බාධාවන් විද දමමින් නිවැරදි මාර්ගයේ ගමන් කරන අයට රජමාවතක් විවර කර දෙන. ඉතින් මේ අද අපි වීඩියෝ එකකින් බලන්න යන්නේ මෙම සෙනසුරු මාරුවත් එක්ක ජීවිතයේ ඉහළම තැනකට යන සියලු දුක් කම්කටොළු නිම වී රජවන ලග්න පහක් පිළිබඳව. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. මොකද සිසු ලග්න හිමියන්ටත් Tamanගේ ජීවිතය ජය ගැනීමට කරන්න ඕන ප්‍රායෝගික සහ ආධ්‍යාත්මික වත්පිළිවෙත් කෙම්කම පිළියම්කම මේ සියලුම දේවල් මේ වීඩියෝ එකට කතා කරනවා. ඉතින් ආයි කියනවා වීඩියෝ එක අවසාන වෙනකම් දැන් සිටින්න. ඉතින් අපි බලමු මොකද්ද මේ ජුනි 19 වෙන සෙනසුරු මාරුව කියලා. සෙනසුරු කියලා කියන්නේ සූර්යයාගේ බොහෝ ඈතින් පිහිටි ඉතා සෙමින් ගමන් කරන ග්‍රහයෙක්. එක් රාශියක වසර දෙකමාරක පමණ කාලයක් ගත කරන සෙනසුරු මිනිස් ජීවිතයේ ගැඹුරුම පරිවර්තනයක් ඇති කිරීමට සමත් වෙනවා. ජූලි 19 වෙනිදා සිදුවන මේ සුවිශේෂී මාරුවත් සමග සෙනසුරු තම ස්වශ්‍රේෂ්ඨ බලය එහෙම නැත්නම් තමාටම ආවේනික වූ බලය වඩා තීව්‍ර කරමින් ක්‍රියාත්මක වෙනවා. මේ කාල සීමාව තුළ රටේ දේශපාලනික ආර්ථික සමාජීය ශේෂ්ත්‍රවල දැවැන්ත පෙරළි සිදු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම නීතියට පටහැනිව ක්‍රියා කළ අයට ස්වභාව ධර්මයෙන් දඬුවම් ලබා දෙන කාර්යයක් වේවි. මෙතෙක් කල සාධාරණව ඉපයීමෙන් කටයුතු කළ අයට තමන්ගේ උත්සාහයේ ප්‍රතිඵල නෙලා ගැනීමට මේ කාලෙදී ස්වර්ණමය යුගයක් උදා වෙනවා. ඉතින් අපි දැන් කතා කරමු මොනවද මම අර කලින් කිව්ව ලග්න පහ කියලා. ඉතින් මේ ලග්න පහට සෙනසුරු මාරු වෙන අතිවිශාල භෞතික සහ ආධ්‍යාත්මික දියුණුවක් ලබා ගැනීමේ හැකියාව උදා වෙලා තියෙනවා. මෙතෙක් කල මුහුදුන සියලු බාධා ඉවත් වෙලා කිරියෙන් පැමිණෙන උතුහන කාලයක් ඔන්න ඉදිරියේදී උදා වේවි. ඉතින් අංක 5 වෘෂභ ලග්නය. වෘෂභ ලග්න හිමියන්ට මේ සෙනසුරු මාරුව කියලා කියන්නේ හැරවුම් ලක්ෂයක්. ඔබගේ කර්මස්ථානයේ හෙවත් රැකියාව නියෝජනය කරන ස්ථානයට සෙනසුරුගේ බලවත් දෘෂ්ටියක් එල්ලවීම නිසා ඔබගේ වෘත්තීය ජීවිතයේ ඉහළම තලයකට ඔසවා තබනවා. ඔබගේ රැකියා ස්ථානයේ මෙතෙක් කල තිබූ කැපිලි, කෙටිලි සහ පීඩනයන් සම්පූර්ණයෙන්ම ඉවත් වේවි. උසස් වීම අපේක්ෂාවෙන් සිටි අයට ඒ සඳහා පැහැදිලි මාර්ග විවර වේවි. නව ව්‍යාපාර ආරම්භ කිරීමට ඉතාම සුබ කාලයක් තමයි ඔන්න ඉදිරියේදී ඔබට උදා වෙන්නේ. ධනය ආර්ථික තත්ත්වය පිළිබඳ කතා කරනකොට ආර්ථික තත්ත්වය සම්පූර්ණයෙන්ම වගේ ස්ථාවර වෙනවා. බලාපොරොත්තු නොවූ ධනලාභ දුතකයි වාසනාව වගේම හිරවී තිබූ මුදල් ලැබීමේ ප්‍රවණතාවයක්ද මම අර කලින් වීඩියෝ එකේ කිව්වා වගේ ඔබට ලැබෙන්න පුළුවන්. ඉතින් අධ්‍යාපනය හදාගන්න සිසුවෙක් නම් අධ්‍යාපන සායන පුද්ගලයෙක් නම් විභාග වලින් ඉහළම ජයග්‍රහණ අත්කර ගන්න පුළුවන්. උසස් අධ්‍යාපන සඳහා විදේශගත වීමට බලාපොරොත්තු වෘෂභ ලග්න හිමියන්ගේද ඔන්න දැන් සිහිනය සැබෑ වෙන්නයි යන්නේ. ඉතින් අංක 4 මිථුන ලග්නය. මිථුන ලග්න හිමියන්ට පසුගිය කාලයේ පුරාම පැවති මානසික අවපීඩනය සහ අෂ්ටම ශනි අපල තත්ත්වයන් සම්පූර්ණයෙන්ම මොන සමනය වේවි. භාග්‍යස්ථානයේ බලවත් වීම හරහා පෙරපෙන ඉස්මතු වන කාලයක් වේවි. කළුවරෙන් පසු එළිය කියන න්‍යාය සනාථ කරමින් ඔබට අහිමිව තිබූ දේවල් ඔබට දැන් දෙගුණයක් වෙලා ලැබේවි. සමාජයේ පිළිගැනීම සහ ගෞරවය ඉහළ යාවි. පවුල තුල පැවති ගැටුම් දුහස් වීම සමනය වෙලා නැවත පවුල සමගිය ගොඩනැගේවි. විවාහ අපේක්ෂකයන්ට නැවත යහපත් මංගල යෝජනා මංගල යෝග උදා වේවි. කල්ගත වූ රෝගාබාධ වලින් ඔබට සුවය ලැබේවි. ශාරීරික මානසික ශක්තිය වැඩි කරන කාලයක් වේවි. ඉතින් ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය ඔන්න ඉදිරියේදී ඔබ සතු වේවි. ඉතින් අංක 3 කන්‍යා ලග්නය. බුදුර අයත් කන්‍යා ලග්න හිමියන්ට ඉතින් අය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. සිරසුරු කියලා කියන්නේ ස්වභාවයෙන්ම යහපත ගෙන මිත්‍ර ගහයෙක්. ජූලි 19න් පසුව ඔන්න ඔබට රාජයෝග වලට සමාන ප්‍රතිඵල භුක්ති විඳීමේ අවස්ථාව සැලසෙනවා. විශේෂයෙන්ම සතුහන් පරාජය කළ පෙරමුණට එීමේ ශක්තියක් ඔන්න කන්‍යා ලග්න හිමියන්ට උදා වෙනවා. දිගු කාලීනව පැවති නඩුහබ වලින් ඔබ ජයග්‍රහණය අත්වේවි. සතෝ බලපෑම් සම්පූර්ණ වඩපණ වී යාවි. ඔබගේ නිර්මාණශීලී හැකියාවන් ඇගීමට ලක් වේවි. විශේෂයෙන්ම කලා ශේෂ්ත්‍රයේ, තාක්ෂණික ශේෂ්ත්‍රයේ සහ උපදේශන ශේෂ්ත්‍රවල සිටින කන්‍යා ලග්න හිමියන්ට ඔන්න දැන් ස්වර්ණමය යුගයක් තමයි දිදුදා වෙන්න යන්නේ. ඉඩම් සහ දේපොළ මිලදී ගැනීමටත් කොටස් වෙළඳපොළ වැනි ආයෝජන වලිනුත් ඉහළ ලාභ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා.
දැන් කතා කරමු මකර ලග්නය පිළිබඳව. මකර ලග්නයේ අධිපති වන්නේ සෙනසුරු. තමන්ගේ ශ්‍රේෂ්ඨ බලය මකර ලග්න හිමියන් වෙත උපරිමයෙන්ම ලබා දෙන බැවින් මෙය ඔබට කිහුළු පළ දින සැබෑ රාජයෝග කාලයක්. ලග්නාධිපති බලවත් වීම තරම් වෙනස් සුභවාදී තත්ත්වයක් මේ ලෝකේ නැහැ. රැකියා ස්ථානයේ පාලන බලය ඔබට සතු වේවි. දේශපාලනික හෝ ප්‍රජා නායකත්වයේ සිටි අයට මහජන ප්‍රසාදය අතිශයින්ම මේ කාලෙදී ඉහළ යාවි. දීර්ඝකාලීන ණයබඳුන් දස්වීමට මූල්‍යමය ශක්තියක් ගොඩනැගේවි. ව්‍යාපාරිකයන්ගේ ලාභය ඔන්න මේ කාලෙදී දෙගුණ තෙගුණ වේවි. ඔබගේ තීරණ ගැනීමේ හැකියාව ඉතා තියුණු වේවි. කිසිවෙකුට ඔබව රැවටීමට හෝ පාලනය කිරීමට නොහැකි වන ලෙස ඔබගේ පෞරුෂය ඔන්න ඉදිරියේදී වර්ධනය වෙන්න පුළුවන්. දැන් කතා කරමු අංක 1 කුම්භ ලග්නය ගැන. කුම්භ ලග්නය කියලා කියන්නේත් සෙනසුරුගේම රාශියක්. මකර ලග්නයට තාක්ෂණික භෞතික දියුණුව ලබා දෙන සෙනසුරු කුම්භ ලග්නයට ලබා දෙන්නේ ඥානය, තාක්ෂණික දියුණුව සහ විශ්වීය බැඳීම් හරහා එන ජයග්‍රහණ. අන්තර්ජාලය, YouTube, ඩිජිටල් අලෙවිකරණය හෝ වෙනත් තාක්ෂණික දේවල් අතර බැඳුණු හැකියාවල නිරත වෙන කුම්භ ලග්න හිමියන්ට ලෝකයේම ජය ගැනීමේ මාර්ග විවෘත වේවි. සිතේ පැවති චංචල ස්වභාවය පහව ගොස් ගැඹුරු අවබෝධයකින් යුතුව කටයුතු කිරීමට හැකි වේවි. සමාජ සේවයට පරාත්තකාමී වැඩවලට යොමු වීම හරහා විශාල පින් ඔන්න මේ කාලෙදී රැස් කරගන්න පුළුවන් වේවි. ඉතින් ජාත්‍යන්තර සම්බන්ධතා මේ කාලෙදී ගොඩනැගී විදේශ ආයතන සමග ගනුදෙනු කරන අයට අතිවිශාල වාසියක් වේවි. විදේශ ගමන් බලාපොරොත්තුත් ඔන්න ඔයගලන්ට ඉටු වෙන්න පුළුවන් ඉදිරියට. ඉතින් අපි දැන් කතා කරමු අනිත් ලග්න හිමියන්ට මොකද වෙන්නේ කියලා. විශේෂයෙන්ම මේෂ, කටක, සිංහ, තුලා, වෘශ්චික, ධනු, මීන වගේ ලග්න වලට මේ සෙනසුරුගේ බලපෑම මොකද වෙන්නේ කියලා චුට්ටක් කතා කරමු. ඉතින් ඉහතගේ ලග්න පාට අමතරව අනිත් ලග්න හිමියන්ටත් කිසිසේත්ම කලබල වෙන්න ඕනේ නැහැ. සෙනසුරු කියලා කියන්නේ සාධාරණත්වයේ දෙවියා. මම මුලින් ඔබට සඳහන් කළා මතක ඇති ඔබ නිවැරදිව ඔබගේ රාජකාරිය කරන්නේ නම් දුෂ්චරිතයෙන් ඈත් වී සිටින්නේ නම් ඔබට මෙම කාලය යහපත් පරිදි සාමාන්‍ය පරිදි ගත වෙලා යනවා. විශේෂයෙන් කොහොම වෙතත් මේ කාල සීමාව තුළ සිසු ලග්න හිමියන් තීරණ ගැනීමේදී වඩාත් කල්පනාකාරී වෙන්න ඕනේ. හසිකෝපය දුහදිග නොබලා කරන ආයෝජන, නීති විරෝධී ක්‍රියාවලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න. ඔබගේ කේන්ද්‍රයේ ගහ පිහිටීම මත මේ දේවල් සුළු බාධා, සෞඛ්‍ය ගැටලු, විශේෂයෙන්ම වාත රෝග සහ අස්ථි රෝග සහ මානසික පීඩන නැති වෙන්න පුළුවන්. එහෙත් ඒවා ජය ගැනීමට අවශ්‍ය මනෝවිද්‍යාත්මක සහ අධ්‍යාත්මික පසුබිම, පවුලේ අය සමග වැඩි කාලයක් ගත කිරීමත්, අනවශ්‍ය ණය තුහුස් වලින් වළකීමත් මේ කාලයේදී ඔන්න ඉතා වැදගත් වේවි. ඉතින් දැන් කතා කරමු මේ ජීවිතයේ බාධා අයින් කරගන්න අනුගමනය කරන්න ඕනේ මොනවද පිළිවෙත් කියලා. බොහෝ දෙනෙක් සෙනසුරු අපල කී පමණින් දහස් ගණන් වියදම් කරලා නොයෙකුත් මන්ත්‍ර, ගුරුකම්, යන්ත්‍ර පැහැදීම් පස්සේ යනවා. ඒත් අපේ ජ්‍යොතිෂයේ තියෙන හැබෑ හරය ඒක නෙමෙයි. කර්මස්ථානාදී වෙන සෙනසුරු සතුටු කළ හැක්කේ මන්ත්‍ර වලින් පමණක් නොව ඔබගේ නිවැරදි ක්‍රියාකලාපයෙන්. ජුනි 19න් පසුව එළඹෙන ඔබගේ මේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔයා මේ පිළියම් ටික අනුගමනය කරලා බලන්න. අංක 1 දානය සහ සමාජ සත්කාරක ක්‍රියාවලිය. සෙනසුරු ග්‍රහයා නියෝජනය කරන්නේ සමාජයේ දුකී අසහන පීඩිත ජනතාව. සෙනසුරු අපල දුරු වීමට කරන්න පුළුවන් ඉහළම ශාන්ති කර්මය තමයි ඒ වගේ අයට පිහිට වෙන එක. මාර්ගයේ හෝ රෝහල් වල සිටින අසහන රෝගීන්ට ආහාර හෝ බෙහෙත් ලබා දෙන්න. අහබාධිත පවුල් වල ඉන්න වැඩිහිටියන්ට දරුවන්ට උදව් කරන්න. සතා සීපාවන්ට ආදරය දක්වන්න. කපුටන්ට සුනකයන්ට ආහාර දීම සෙනසුරුට ඉතාමත් ප්‍රිය වෙනවා. ඊට පස්සේ ශ්‍රී විෂ්ණු කන්නලව්ව සහ බෝධි පූජා. ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කර ගැනීම බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සිහි කරමින් සතියකට වරක් හෝ නිවැරදිව බෝධි පූජාවක් තබන්න. එමෙන්ම සෙනසුරු ග්‍රහයා පාලනය කරන ප්‍රධාන දේවතාව සැලකෙන ශ්‍රී විෂ්ණු දෙවියන් උදෙසා කන්නලව් කිරීම ඔබට ඉතාමත් ප්‍රතිඵලදායක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම නිල් මල් වට්ටියක් අරගෙන එළිඟි තෙල් පහනක් හෝ පළතුරු පූජාවක් සහිතව විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කරලා ඔබගේ බලාපොරොත්තු ඉටු කර දෙන ලෙස ඉල්ලා සිටින්න. මෙයින් සිතට විශාල සහනයක් මෙන්ම බාධක ජය ගැනීමේ හැකියාවක්ද ඔබට ලැබේවි. ඉතින් ඊළඟට ඔබගේ නිවැරදි ජීවන රටාව සෙනසුරු කියලා කියන්නේ විනය සහ කාල කළමනාකරණයට අධිපති ග්‍රහයා. ඉතින් උදේ අවදි වීමේ පුහුණුව ඇති කරගන්න දුම්මැටි මත්පැන් මාංශ අනුභවයෙන් හැකිතාක් අයින් වෙන විශේෂයෙන්ම අඟහරුවාදා සහ සෙනසුරාදා දිනවල තමන්ගේ මව්පියන්ට සහ ගුරුවරුන්ට අවංකවම ගරු කරන්න. ඔවුන්ට සලකන්න. යන්ත්‍රයකින් ලැබෙන ආරක්ෂාවට වඩා බලවත් මව්පියන්ගෙන් ලැබෙන ආරක්ෂාව.